අයිබෝවන් මගේ පුතාලා ගොඩ දවසකින් ඉතින් ශිෂ්‍යත්ව විභාගයේ ඔයාලට පළවෙනි පත්‍රයේ තවත් සමහර අය අකමැති ගාන ඒත් සමහර අය කැමති ගාන මොකද්ද ධාතු කැට පෙරලීම. ඉතින් මේ දවස්වල සර් හදලා තියෙනවා අලුත් ප්‍රශ්න පත්‍ර කට්ටලයක්. ඉතින් ඒක තියෙන්නේ පහ වසර පළවෙනි වාරේ වගේ ළමයින්ට ගැලපෙන මොලේට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒ පේපර් එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් අරගෙන තමයි මගේ පුතාට මම මේක උගන්වන්න යන්නේ. ඉතින් ඔයාට මේ ගාන මම ක්‍රම දෙකකට කියලා දෙනවා. මේ ක්‍රම දෙකෙන් එකක් අල්ලගන්න ඔයාට අනිවාර්යෙන්ම මේ ගණන් જાතිය ගොඩ දාගන්න පුළුවන් වෙනවාමයි. හැබැයි හොඳට මතක තියාගන්න ශිෂ්‍යත්ව විභාගෙට කෙටි ක්‍රම කියලා ඒවා ඉන්නේ නැහැ. මම මේ ගාන හදන කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඒකත් අල්ලගන්න. හැබැයි ඒක නෙමෙයි හරි ක්‍රමේ තමයි හරියටම අල්ලගන්න. එහෙනම් බලමු අපි මොකක්ද හරි ක්‍රමේ. දැන් මේ බලන්න මේ ගානේ කියන්නේ පුතා 1 සිට 6 තෙක් ඉලක්කම් යොදලා තියෙනවා. හරිනේ. එහෙනම් අපි බලනවා පළවෙනි ගණකේ මොනවද යොදලා තියෙන්නේ? 1 4 2 බලන්න. 1 4 2 අපට පේනවා මොකද්ද 1 4 2 ගණකයේ පැති 6ක් තියෙනවානේ. එහෙනම් දැන් 3ක් නේ දුන්නේ. තව 3ක් අපට නොපෙනී තියෙනවා. මොනවද එහෙනම් නොපෙනෙන්නේ අපිට? 5 පේන්නේ. හරිනේ. තව පුතේ 6 පේන්නේ. තව 3 පේන්නේ නැහැ. දැන් ඔයාලට ඒක තේරුණා නේද? එහෙනම් අපි යනවා දෙවෙනි එකේ. දෙවෙනි එකේ මොනවද පේන්නේ? 1 4 කියන්නේ 6. එහෙනම් බලන්න. 1 4 6 පේනවා. එහෙනම් පේන්නේ නැත්තේ කියන්නේ 2 5 3 දැන් ඔයාලට ඒක බලන්න පේන්නේ නොපෙනෙන්නේ. එහෙනම් තුන්වෙනි එකේ බලන්න. 1 6 3 1 6 3 පේනවා. එහෙනම් පේන්නේ නැත්තේ කවුද? 2 4 5 ඔයාලට තේරුණාද? ගණකයක පෙනෙන පැති ටික ලීවා. නොපෙනෙන පැති ටික එහා පැත්තෙන් ලීවා. දැන් තියෙනවා නියම වැඩ. බලන්න. දැන් අපෙන් අහනවා ප්‍රශ්නයක්. 3 මොකද? 3 තුනේ ඉලක්කමට විරුද්ධ පැත්තේ කවුද? එහෙනම් අපි කරන්නේ මොන බලන්න මේ ක්‍රමය අල්ලගන්න. හරියටම අල්ලගන්න. මෙතන තියෙන 3 මෙන්න 3 මෙන්න 3 මෙන්න 3 3ට කවුද? 3ට විරුද්ධ කෙනානේ හොයන්න කියන්නේ. එහෙනම් අපි බලනවා මගේ පුතා 3 ළඟම ඉන්න යාළුවෝ කවුද කියලා. ඒ කියන්නේ මෙන්න 3 ඉන්න යාළුවෝ දෙන්න තමයි කවුද? 6 5. එයාලා විරුද්ධයි නෙමෙයි යාළුවෝ. එහෙනම් මෙන්න 3 යාළුවෝ කවුද? 2යි 5යි. 2 5 එකපාරට ක්ලීවන් ආලියන් ඕනේ. එහෙනම් මෙන්න 3ත් එක්ක ඉන්න යාළුවෝ මේ 3ත් එක්ක ඉන්න යාළුවෝ මේ 3ත් එක්ක ඉන්න යාළුවෝ මේ. එහෙනම් මෙන්න බලන්න. 3 යාළුවෝ තමයි කවුද? 6 අය ලීවන් අලියනවත් ලියන්නේ. එහෙනම් කවුද? 1. එහෙනම් බලන්න 3ට යාළුවෝ තමයි මේ අය හැමෝම. හොඳට බලන්න එහෙනම් 3ත් එක්ක නැතුව කවුරු හරි කවුද? විරුද්ධ කෙනෙක් ඉන්නවා. කවුද ඒ විරුද්ධ? 1 ඉන්නවා, 2 ඉන්නවා, 3 ඉන්නවා, 5 ඉන්නවා, 6 ඉන්නවා. නැත්නම් කවුද? 4. ඕම ඉන්න. තව ඉවර නැහැ. මේක තමයි එක ක්‍රමයක්. නේද? මේක තමයි හරි ක්‍රමය. ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය අවුරුදු වල පේපර් එකට පුතා මෙන්න මේ හරි ක්‍රමයට එන විදියට දන්නවනම් තමයි ගාන හදන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා මේක හදන මොකද්ද? කෙටි ක්‍රමයක්. බලන්න. කෙටි ක්‍රමේ නම් එච්චර ගැලපෙන්නේ නැහැ. බලන්න මේ බලන්න. ඔයා කරන්නේ මෙහෙම වැඩ. බලන්න. මේකේ එක තියෙනවා මේකෙත් එක තියෙනවා. එකට එක කැපුවා. හරිද? ඊට පස්සේ බලනවා මේකෙත් 4 තියෙනවා මේකෙත් 4 තියෙනවා. එහෙනම්
සුදු පුතා දෙකට විරුද්ධ කවුද? 6. ඔන්න එකක් හොයාගත්තා. දෙකට විරුද්ධයි 6. දැන් බලනවා අපි දෙවෙනි එකයි තුන්වෙනි එකයි. එහෙනම් බලන්න එකට එක තියෙනවා. මේකේ එකට මේකේ එක කැපුවා. හරිනේ. බලන්න මේ දෙකේ දෙක කවුද? 6ට මේ 6ට 6 කැපුවා. එහෙනම් ඉතුරු කවුද? 4ට විරුද්ධ කවුද? 3. 4ට විරුද්ධ 3. ඉතින් හරිනේ 3ට විරුද්ධ අපේ කවුද? 4. එකම තමයි. හැබැයි දැන් ඔයා හිතන්න ඕන. කොයි ක්‍රමයේද ගන්න? කෙටි ක්‍රමවලට ගණන් එනවා අඩුයි. ශිෂ්‍යත්ව විභාගයේදී පුතේ අපි දැනගන්න ඕනේ මොකද්ද? හරි ක්‍රමයකට ගණන් හදන්න. ඉතින් මේ වගේ ගණන් ගොඩක් එක්ක අපි පන්තියේ ඉස්සරහට මේ පේපර් කට්ලේ තව හොඳ ප්‍රශ්න ඉස්සරහට තියෙනවා. අපි ආයෙ දවසක හම්බෙමු. එහෙනම් අයබෝවන්.